රයිගමයයි ගම්පලයයි. අහලා තියෙනව නේද රයිගමයයි ගම්පලයයි ගැන? නම් වලින් ගම් වලින් ගැලපුණාට මොකද දෙන්න හොඳ යාළුවෝ වගේ පෙන්නගෙන ඉන්න වස්සම වස කපටියෝ දෙන්නේ. ඔන්න ඉතින් එක දවසක් මේ දෙන්න අතරමඟකදී මුණ ගැහිලා ආගිය තොරතුරු කතා කර කර හිටියා. ඒක නෙවෙයි යාළුවේ. මම මේ කල්පනා කළේ මොකක් හරි වෙළඳාමක් කරන්න කියලා. ගම්පොලයා එහෙම කිව්වේ රයිගමයට. ඒකනම් හොඳ අදහස. ඒත් ඉතින් අපි මොන වෙයි වෙළඳාම් කරන්නේ? අපි ඉතින් ඔය වත්තෙන් පිටියෙන් හොයාගන්න දේවල් ටිකක් එකතු කරගෙන නගරෙට ගිහින් විකුණමු. හොඳ. එහෙනම් හෙට අනිද්දා දිහාට වැඩේ පටන් ගමුකෝ. මාත් මොනවා හරි හොයන් එන්නම්. ඊට පස්සේ රයිගමයයි ගම්පලයයි දෙන්නම ගමට ගිහින් වෙළඳාමට හරියන දෙයක් හොයන්න පටන් ගත්තා. ගම්පොලයා ගමට ගිහින් මොනවද දන්නවද හෙව්වේ? වත්ත පහල සරුවට වැවිලා තිබුණු ගම්බිරිස් වැල්වල කොළ ටික කඩලා ලොකු ගෝණියකට දාලා කටක් බැන්දා. මේ අතරේ රයිගමයා මොකද කළේ? ගමේ හැම තැනම ඇවිදලා ගෝණියක් පිරෙන්නම කිතුල්ලට එකතු කළා. දැන් ඉතින් කතා කරගත්ත විදිහට දෙන්නම නගරෙට යන්න පිටත් වුණා. මොනවද ගම්පලියෝ මේ බරටම උස්සගෙන? මම මේ බුලත් ටිකක් අරන් ආවා විකුණන්න. මේවා හොඳ සරුවට වැවුණු බුලත්. ගම්පලයා එහෙම උත්තර දුන්නා. මාත් මේ පුවක් විකුණන්න කියලා. දන්නවනේ මේ දවස්වල පුවක් හරි ගණන්. මේ ටික විකුණගත්තොත් නම් හොඳ ගාණක් හොයාගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ ගෝණි දෙකත් කරේ තියාගෙන මේ දෙන්නා කතා කරම නගරෙට යන්න පිටත් වුණා. දැන් ඉතින් දෙන්නටම හරි මහන්සි. හුඟක් දුර පයින්ම ආවනේ. අඳුරු වැටෙන්නත් ළඟයි. හොඳ වෙලාවට අතරමඟ නතර වෙන්න අම්බලමක් හම්බ වුණා. නගරෙට යන්න තව දුර නිසා මේ දෙන්න අම්බලමේ නතර වෙලා පොඩ්ඩක් විවේක ගන්න කල්පනා කළා. දන්නේම නැතුව දෙන්නටම රෑ එළි වෙනකන් හොඳටම නිින්ද ගියා. මුලින්ම ඇහැරුණේ ගම්පලයා. රයිගමයා තාම නිදි. ඊට පස්සේ ගම්පලයා ඉරේලිය වැටෙන්න කලින් කළුවරේම රයිගමයාගේ ගෝණියත් හොරෙන් අරගෙන අම්බලමින් පිටත් වුණා. ටික වෙලාවකින් රයිගමයටත් ඇහැරුණා. කෝ මේ ගම්පලයා? ගෝණිය නම් තියෙනවා. ඒත් කෝ මගේ ගෝණිය? අනේ පව්. අසරණ ගම්පලයා රැවටුණා. මිනිහා මගේ කිතුල්ලට ගෝණිය අරන් ගිහින් තියෙන්නේ බුලත් ටික මට තියලා. එහෙම ගම්පලයට hina වුණු රයිගමයා ඉතුරු වෙලා තිබුණු බුලත් ගෝණියත් කරේ තියාගෙන නගරෙට ගියා. කොහොම හරි කලින්ම නගරෙට ගියේ ගම්පලයානේ. එයා පුවක් මුදලාලිව හම්බ වුණා. මුදලාලි හොඳ පුවක් ටිකක් තියෙනවා. ගන්නවද? කෝ බලමුකෝ. මුදලාලි පුවක් ගෝණිය ලෙහලා බැලුවා. හදේයනේ. මේ මොනවද මේ? මේ කිතුල්ලටනේ. අනේ මන් නොබලම මේවා සල්ලි දීලා ගත්තනම් හරි වැඩේ තමයි වෙන්නේ නේද? ගම්පලයට හිතා ගන්න බැරි වුණා. දෙයනේ මුදලාලි කියන කතාව ඇත්ත. මේ කිතුල්ලට නේද? එහෙනම් රයිගමයා පුවක් කියලා අරන් ඉවිත් තියෙන්නේ කිතුල්ලට. මාව රවට්ටන්න හිතාගෙන. කොහොම හරි ඉතින් පුවක් වෙළඳාමත් එතනින්ම නතර වුණා. ඔය අතරේ රයිගමයාත් බුලත් කඩේකට ගිහින් බුලත් මුදලාලි කෙනෙක්ව හම්බ වුණා. එතකොට තමයි දැනගත්තේ බුලත් කොළ වෙනුවට ගෝණියේ තිබුණේ ගම්මිරිස් කොළ කියලා. දෙයනේ මේ ගම්මිරිස් කොළ නේද? හේ කියන්නේ ගම්පලයා මාව රැවට්ටුවා. අන්තිමට යාළුවෝ දෙන්නෙක් වගේ පෙන්නගෙන හිටියට මේ දෙන්නම ඒ දෙන්නටම රැවටුණා පුංචි දුවේ පුතේ.
දැන් තේරෙනව නේද? අනිත් අයව රවට්ටන්න ගියොත් තමනුත් කවදා හරි රැවටෙන්න පුළුවන්. අනුන්ට කපන වලේ තමනුත් වැටෙන්න පුළුවන්. ඒ නිසා කවදාවත් කාටවත් බොරු කරන්න, වංචා කරන්න හොඳ නෑ. මේ වගේ තව ලස්සන කතාවකින් ආපහු මුණ ගැහෙමු. එතකන් channel එක subscribe කරලා තියාගන්න.